එකෝමත් එක කාලෙක නිහඬ ගම්මානයක දුප්පත් ගොවියෙක් සහ ඔහුගේ බුද්ධිමත් බිරිඳ ජීවත් වීමට දැඩි වෙහෙසක් දැරුවා. දිනක් කෑමට යමක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ගොවියා කැලයට ගියේය. ටික දුරක් යන විට කැලේ මැද ගසක් යට සඟවා තිබූ අද්භූත පැරණි මුට්ටියක් ඔහුට හමු විය. එයින් කුතුහලයෙන් හා උද්‍යෝගයෙන් පිරුණු ඔහු එම මුට්ටිය රැගෙන නිවසට ආවේය. ඔහුගේ බිරිඳ එම මුට්ටිය හොඳින් පරීක්ෂා කළ අතර එහි කිසියම් අසාමාන්‍ය බවක් ඇයට දැනුනි. ඇය ඒ තුළට කාසි දැමූ විට එය ඉබේම දෙගුණ වී අදහගත නොහැකි දෙයක් සිදුවිය. තමන්ට ධනය ලබා දිය හැකි මායාකාරී මුට්ටියක් හමු වී ඇති බව මේ යුවලට වැටහුණි. ඔවුන් මුට්ටියට වඩා වඩාත් දේවල් දැමීමත් සමග ඔවුන් තුල සෙමින් ලෝභකම ඇතිවිය. දිනක් ඕනෑම දෙයක් දෙගුණ කිරීමට මෙම මුට්ටියට හැකිදැයි පරීක්ෂා කිරීමට ගොවියා මෝඩ තීරණයක් ගත්තේය. පසුව මේ මෝඩ ගොවියා දෙවරක් නොසිතාම මුට්ටිය තුලක නැග්ගේය. එසැනින් මුට්ටිය සෙලවෙන්නට වූ අතර වෙනදාට වඩා දීප්තිමත් ලෙස බැබළුණි. ඔහු පුදුමයට පත් කරමින් එක් ගොවියෙකු වෙනුවට එක හා සමාන ගොවියන් දෙදෙනෙකු මතුවිය. පසුව තම සැබෑ ස්වාමිපුරුෂයා කවුදැයි සිතාගන්න නොහැකිව බිරිඳ මවිතයට පත් වූවාය. සමාන පෙනුමක් ඇති මේ පුද්ගලයන් දෙදෙනා වාද කිරීමට පටන් ගත් අතර තත්වය තවත් නරක අතට හැරුණි. තණ්හාව නිසා තම ජීවිත අනතුරේ වැටි ඇති බව තේරුම්ගත් බිරිඳ ඊතා බුද්ධිමත් තීරණයක් ගත්තාය. ඇය මේ අවුල අවසන් කිරීම සඳහා දෙදෙනාම මුට්ටිය දෙසට තල්ලු කළාය. මායා මුට්ටිය නැවතත් බැබලි ඔවුන් දෙදෙනාම මුට්ටිය තුලට ඇදගත්තේය. මොහොතකට පසු මුට්ටියෙන් පිටතට පැමිණියේ එක් ගොවියෙකු පමණි. වැඩි තණ්හාව තම ජීවිත විනාශයට හේතු වන බව එම යුවලට වැටහුණි. එදා සිට ඔවුන් සරල හා අවංක ජීවිතයක් ගත කිරීමෙන් සතුටින් කාලය ගත කළේය.